guys, welcome back to my YouTube channel. අනුරාධපුරේ vlog වල අන්තිම වීඩියෝ එක තමයි මේක. එහෙනම් ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපිට කැම්පස් එකේ හම්බුන වෙකේෂන් එකේ තමයි අපි අනුරාධපුරේ ගියේ. ඒක ඉතින් ඔයාලා දැනටමත් මගේ වීඩියෝ බලුවා නම් දන්නවා. එහෙනම් ඉතින් අපි අද යන්නේ අනුරාධපුරේ අටමස්ථාන වන්දනාවේ. රාජාංගනේ වගේම අපි අටමස්ථාන වන්දනාවේ යන්නේ බයික් වල. ඔයාලා තාම රාජාංගනේ යන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න. නදීලගේ ටවුන් එකේ ඉඳලා අනුරාධපුරේ පූජා නගරයට කිලෝමීටර් 22ක් විතර වගේ තියෙනවා. අපි මේ දැන් නදීලගේ ගෙදර ඉඳලා පූජා නගරයට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි කවුරුත් දන්නවනේ අනුරාධපුරේ කියන්නේ වැව් රාජධානියක්. ඒ කියන්නේ බලන තැන වැව් කුඹුරු වගේ දේවල්. ඉතින් ඒ නිසා අපි මේ පහු කරන් යන ටිකෙත් වැවක් අපිට හම්බුණා. ඉතින් මේ තියෙන්නේ තිසා වැව. කලින් වීඩියෝස් බලපු අය දන්නවනේ මම අනුරාධපුරේ යතර වෙලා හිටියේ නදීලගේ ගෙදර. ඉතින් මේ යාළගේ තාත්තා මේ හැම දෙයක් ගැන විස්තර කියලා දෙදී තමයි ගියේ. ඉතින් අපි මේ තිසා වැව ගාව ටිකක් වෙලා නතර වෙලා ඉඳලා තමයි අටමස්ථාන වන්දනා කරන්න ගියේ. අපි මුලින්ම වන්දනා කරන්න ගියේ ශ්‍රී මහා බෝධිය. ශ්‍රී මහා බෝධියට පූජා කරන්න අපි මේ මලුත් අරගත්තා. අපිට මේ උඩමළුවට නම් යන්න හම්බුනේ නැහැ. මොකද එතන මොනවා හරි කිරීම වගේක් සිදු කරන ගමන් තිබුණේ. ශ්‍රී මහා බෝධිය වන්දනා කරලා ඊට පස්සේ අපි ආවේ සඳගිරි සෑය වන්දනා කරන්න. ඊට පස්සේ අපි ආවේ ඉසුරුමුණු විහාරයට. අපි එතනට යද්දි එතන ඉබ්බෙක් ඉන්නවා කියලා එතන හිටපු මාමා කෙනෙක් කිව්වා. ඒ නිසා අපි එතනට ආවා. ඒ වගේම එතන ගොඩාක් මාළුත් හිටියා. බලන්නකො මෙතන පුරාම මාළු හිටියා. ඊට පස්සේ අපිට හම්බුණු කඩලට වගේක් අපි යාලට දැම්මා. ඒ වගේම මෙතන හිටිය කට්ටියක් යාලට බත් දුන්නා. බලන්නකො මෙතන ගොඩාක් මාළු ඉන්නවා. මේ ඉන්නේ මං අර කිව්ව ඉබ්බා. එයාත් ගොඩට එන්න තමයි මේ හදන්නේ. ඒ වුණාට එයා අපි දෙන්නන් ගොඩට ආවේ නැහැ. මේ විදිහට මාළුව පොර කකා බත් කන හැටි බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි ගියා ඉසුරුමුණු විහාරයට. ඊට පස්සේ අපි ඉසුරුමුණු විහාරයට ආවා. ඒ එනකොට එතන තිබුණ පොකුණ ගාවටත් ගිහින් බලද්දි ඒ පොකුණෙත් මාළුවෝ දෙතුන් දෙනෙක් වගේ හිටියා. ඉතින් ඉසුරුමුණු විහාරය ඇතුළේ වීඩියෝ කරන්න අවසර නැහැනේ. ඒ නිසා මම ඒවැ වීඩියෝ ගත්තේ නැහැ. ඊට පස්සේ අපි ඉසුරුමුණු විහාරයේ ගල උඩට නැග්ගා. එතනට හැම තැනම ගොඩාක් ලස්සනට පේනවා. මේ විදියට චෛත්‍ය, ඒ වගේම අතන පිටිපස්සෙන් වැව,
වගේ ගොඩාක් දේවල් එතනට පේනවා. ඊට පස්සේ අපේ දවල් කෑම කන්න ආයෙමත් තිසාවැව ළඟට ආවා. එතන ඉඳලා මේ ගල් උඩ වාඩි වෙලා අපි කෑම කෑවා. ඊට පස්සේ අපි තුන් දෙනාට නදීලගේ තාත්තා අයිස්ක්‍රීම් අරගෙන දුන්නා. මේ තියෙන්නේ අපේ වැව. අපි ඊට පස්සේ යන්න හැදුවේ රුවන්වැලි සෑය වන්දනා කරන්න. අපි දැන් රුවන්වැලි සෑය කිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ රුවන්වැලි සෑය වන්දනා කරන්නත් අපි මල් අරගෙන රුවන්වැලි සෑයට පූජා කරන්න ගියා. අපි ඊට පස්සේ ගියේ සමාධි පිළිමේ වන්දනා කරන්න. බලන්නක මෙතන නම් ගොඩාක් වෙලා හිටියා. අපි තව කුට්ටම් පොකුණ බලන්නත් ගියා. ඒ වුණාට මම එතන වීඩියෝ ක්ලිප් එකක් නම් ගත්තේ නැහැ. ඉතින් අපි දැන් ගෙදර එන්න ආපහු එහෙම් පිටත් වුණා. අනුරාධපුරේ තව ගොඩාක් යන්න තැන් තිබුණත් අපිට වෙලාව මදි වුණ නිසායි අපිට තිබුණ මහන්සිය නිසායි අපි ගෙදර එන්න පිටත් වුණේ. මගේ වීඩියෝ බලන්න අලුතින් එකතු වෙන කෙනෙක් නම් මගේ channel එක දැන්ම subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරලා මගේ channel එකට එකතු වෙන්න. ඊට පස්සේ අපි මගදී අයිස් කන්න කඩයක් ගාව ඉන්න මැත්තෝ. අපි එතන අයිස් කකා ඉද්දි අපි දැක්ක අයත කැලේ අලියෙක් ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ ඈතින් පේන්නේ ඒ අලියව. එහෙනම් ඉතින් මේ විදිහට තමයි අනුරාධපුරේ vlog ඉවර වෙන්නේ. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ඉස්සරහට තව අලුත් වීඩියෝ අරගෙන එන්නම්. Thanks for watching.